රංගිය මතකයක් වීම අතිශය අසීරු අතිදලවනකාරී යුගයක එක් සුවිශේෂී ලයාන්විත හඬ පෞරුෂයක් මිලියන ගණනක් හදවත් ප්‍රේමයෙන් මුසපත් කරන්නට සමත් වුණා. ජාතකයේ පානගෝ සම්මානනීය තුරුණු විචාරිකාවේ පෙරමන් සලකුණු ලැබූ ඇය ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සමග ඔවුන්ගේ ආශිර්වාදය ලබමින් ගීතවත් වන්නට වරම් ලැබුවා. එමෙන්ම ක්ෂේත්‍රයට පිවිසෙන නවක ගායනකරු මුවක නිරන්තරයෙන් ඇගේ ගීත දෙද්දී ඇගේ ආදරණීය මචනා අනුරාධී ඔබ වෙත ගෙන එන රංගන හැම සිහිනයක්ම හැබෑ කරගන්න හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිහින ලුහුබැඳ යාමට ඔබ දිරිමත් වීමයි. මෙහෙම කිව්වේ සුප්‍රකට ඇමරිකානු චිත්‍රපට නිර්මාණකරුවෙක් වන වෝල්ට් ඩිස්නි. ඉතින් රංගනා කියන්නේ ඒ වගේ පුංචි හීනයක්. ඉතින් ඒ හීනය යථාර්ථයක් බවට පත් වෙන අද දවසේ මම වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය වැය කරගෙන අද දවසේ මේ විදිහට අපිත් එක්ක ආදරෙන් එකතු වුණ හැම දෙනාගේම අවසරයි. එහෙනම් මම කාංචනා අනුරාධිට නර්තනයට රංගනයට මේ හැම දෙයකටම ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඉතින් මම ගායිකාවක් වෙනවා කියලා හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි අත්තටම. නමුත් කාලයත් එක්ක මේ සබහාදහමෙන් ලැබුණ මෙසේජස් එක්ක නිරායාසයෙන්ම මම සංගීතය වෙනුවෙන්ම ඉපදුන කෙනෙක් කියලා මට දැනෙන්න ගත්තා. ඉතින් කාංචනා කියන කෙනාට ගේ ජීවිතේ සමාන කරන්න පුළුවන් දෙයක් නම් මම හිතන්නේ මියුසික් කියන එක. ඉතින් මම මේ වෙලාවේ ඔයාලත් එක්ක මතක් කරන්න මගේ පාසල් කාලේ එහෙම නැත්නම් මගේ මේ ජර්නි එකේ ලස්සන මතක දෙකක්. ඉතින් පළවෙනි අවස්ථාව තමයි 2016 වසරේ මට අවස්ථාව හිමි වෙනවා වසරේ ප්‍රශස්තතම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි රාජ සම්මානයට පාත්‍ර වෙන්න. ඉතින් ඒක මට ලොකු අවස්ථාවක් වුණා. කලින් මගේ වාසනාවකි කිව්වා වගේ 16 class එක විනිං ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකට මට ආරාධනා ලැබෙන්නේ ජයග්‍රහණත් එක්ක. ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඕගනයිස් කරපු වෝකලයිස් ජෙනරේෂන් 4 තරඟාවලියේ විනර් වෙන්න ලැබෙනවා. ඉතින් මේ ජයග්‍රහණ පාසල් මට්ටමින් තමයි හැමදේම ආරම්භ වුණේ. ඒ ජයග්‍රහණ එක්ක තමයි මට මේ ශ්‍රේෂ්ඨයට එන්න අවස්ථාව නිර්මාණය වුණේ. ඒ වගේම මම ආයෙත් මතක් කරන්නම් අනිත් මතකේ තමයි මගේ ජීවිතයේ සම්දිස්ථානයක් වුණ ඊට කලින් කියන්නම් පළවෙනි ගීතය නිර්මාණය වෙන්නේ 2018 විතර. ආදරෙන් මතක් කරනවා පසංගියනගේ අයියා. ඒ වගේම තරුණ ප්‍රියංකද සිල්වා අයියාව. ඒ දෙන්නගේ ආරාධනය මත මගේ පළවෙනි ගීතය රිලීස් වෙනවා 2019 දී අකීකරු පෙම් කතාවක්. ඉතින් ඊට පස්සේ මම කල්පනා කරනවා මම කොහොමද සින්දු හදන්නේ. ඔහොම ඉන්නකොට පාසල් කාලේ A level කාලේ විතර මට දැනෙනවා දැන් අපි කියන්නේ තරුණ කාලේ ආදරය ගැන හැඟීම් ඉපදෙන කාලේ. ඉතින් මටත් ඒ වගේම වුණා. එතකොට උදුරාවි මාගේ ආලේ කියලා මෙන්න මේ පද මාලාවක් ලියවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ මම පළවෙනියටම මෙලඩි එකක් දාලා පද රචනය කරලා නිර්මාණය කරපු ගීතය. ඒක ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙනවා මගේ ජීවිතේට. මොකද මම උදුරාවි ගීතයක් ගොඩාක් හීන මවාගෙන හදපු ගීතයක්. නමුත් ඒකටත් මහන්සි වුණා. ඒක තමයි ඩාන්ස් වීඩියෝ එකක් විදිහට මම දාන්න හිටිය පළවෙනි වීඩියෝ එක. හැබැයි ඒ කාලේ තිබ්බ තත්ත්වයක් එක්ක සහ අමාරුවෙන් කොහොම හරි වීඩියෝ එකක් කරන්න මම එන්වයරන්මන්ට් එක හදා ගන්නවා. නමුත් ෂූට් එක හෙටයි කියලා අද දවසේ රට වහනවා කොරෝනා ඇවිල්ලා
උදුරාවි විෂුවල් එක ෂූට් කරන්න හිටියේ චමිල් පතිරණ අයියා. එයාවත් ආදරෙන් මතක් කරනවා. නමුත් අපිට වැඩේ කරගන්න බැරි වෙනවා. ඇඳුම් ෂූට් එකට පැක් කරපු ඇඳුමත් එහෙම් පිටින්මයි. ඉතින් එතනින් එහාට මම නිකන් මට හිතා ගන්න බැරි වුණා. මාස 6ක් විතර අපි ප්‍රැක්ටිස් කරා ඩාන්ස් එක. මොකද ඒක තමයි මම ආසාවෙන් හිටියේ ඩාන්ස් වීඩියෝ එකක් කරන්න. නමුත් ඒක මට කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට හිතා ගන්න බෑ කවදාද මේ අපේ කොරෝනා ව්‍යසනයෙන් කවද්ද අපි ආයෙ වැඩ ගන්න පටන් ගන්න කියලා. මම ඉන්නකොට මගේ හිතට ලොකු හයියක් එනවා නෑ. කමක් නෑ. හැමදේම වෙන්නේ හොඳට. මම මේක රිලීස් කරනවා මට වීඩියෝ ඕනේ නෑ කියලා. පොඩි කාටුන් එකක් වගේ ආර්ට් වර්ක් එකකුත් හදාගෙන මම සින්දුව රිලීස් කරන්න මාර ලොකු ඩිසිෂන් එකක් විදිහට තමයි මට ඒක දැනෙන්නේ. මොකද මම පොඩි දෙයක් ෂෙයා කරන්නම් කමක් නැහැ. මම මේ සින්දුව තනියමම තමයි රිලීස් කරේ YouTube එකට. එතකොට මට අවුරුදු 20ක් විතර ඇති. එතකොට ගෙදර කවුරුත් හිටියෙත් නැහැ. අපේ ගෙදර තියෙනවා බයික් එකක්. ඉතින් මේ ඒ වගේ ඊට පස්සේ සින්දුව දැන් ෂෙඩියුල් කරලා රිලීස් කරන්න ෂෙඩියුල් කරලා ඉවරලා අපේ ටවුන් එකේ කඩයක් තියෙනවා. ඒකට ගිහින් මම ගත්ත බල් බටක් ගත්තා. අරගෙන ඉවරලා ටවුන් එකේ තියෙන ආරණ්‍යයක්. ඒකට ගිහිල්ලා මම තනියම මේ නිනාන්සේට කියලා බල්බ් ටික පූජා කරා. පූජා කරලා මම සෝන් එකක් රිලීස් කරන්න යන්නේ. මේ ආලෝකය මේ ලෝකෙට විහිදෙනවා වගේ මගේ තුල යම් කිසි ආර්ට් එකක් තියෙනවා නම් ඒක පතුරන්න මට ශක්තිය ලැබෙන්නේ කියලා. ඊට පස්සේ ඒක එහෙම කළේලා බෝධි පූජාවකුත් තියලා තනියම ඊට පස්සේ ආයෙත් ඉක්මනට බයික් එකේ අනිත් අතට ගියා. මොකද පහමාට රිලීස් කරන්න ඕනේ කියලා. ගිහින් ඉවරලා ක්ලික් කරා. එදායින් පස්සේ සෝන් එකට මට හිතා ගන්න බැරි තරම් ආදරයක් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණා. සහ එතන තමයි මම හිතන්නේ කාංචන අනුරාධි කියන කෙනා ඇත්තටම ඉපදුනේ කියලා. ඉතින් ඒකත් එක්ක ඒකට විවිධ රූප රාමු ඊට පස්සේ බිහි වුණා. ශනුවක් ඇවිත් ඉන්නවා. එයාගේ ඩාන්ස් කාව එක ඒකත් ලොකු ආශිර්වාදයක් වුණා. ඒ සින්දුව තවදුරටත් යන්නේ. ඒ වගේම ලංකාවේ ඩාන්ස් කරපු හැම දිනම අතරින් ගෞරවයෙන් මතක් කරනවා. ඒ ගීතයට තම තමන්ගේ කලර්ස් ඇඩ් කරාට ඉතින් ඒ හැමදේම ඒ ගීතය ඒ විදිහට ජනතාව අතරට යන්න ආදරණ ගීතයක් වෙන්න හේතුවක් වුණා කියලා මගේ හදවත හැම වෙලේම මට තට්ටු කරනවා. ඉතින් එහෙම පටන් ගත්තේ හිණයක්. එදා මට හැබෑ කරගන්න බැරි වුණා. නමුත් ඔන්න රංගනායක අද ඒ ඩාන්ස් වීඩියෝ එකේ හිණේ හැබෑ වුණා. ඔයගොල්ලෝ දැක්කා. ඉතින් මම ගොඩාක් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා අද දවසේ මම ආවට මගේ මේ විශේෂ දවස ලස්සන කරන්න කියලා. එතකොට මම අද රංගනා ගැන ටිකක් කියන්නම්. රංගනා කියලා කියන්නේ මේක මට ගොඩක් විශේෂයි. ඔයගොල්ලෝ දන්නවා ආලේමල් උපදා කියන ගීත දෙක ඔයගොල්ලෝ ගොඩාක් ආදරෙන් වැළඳගත්තා. ඉතින් මේ ගීත නිර්මාණ දෙකේම ඒ නිර්මාණ කණ්ඩායම විසින් තමයි මේ රංගනා ගීතයත් නිර්මාණය කරන්නේ. ඉතින් මම හිතන්නේ දිල්ෂාන් අයියයි ලසිත අයියයි එක කරන මගේ මේ 6 වෙනි සින්දුව සෝලෝස් දෙකයි. ඊට අමතරව අපි චිත්‍රපට පසුබිම ගායනය සහ ටෙලිඩ්‍රාමා වලටත් ගීත නිර්මාණය කරනවා. ඉතින් මම හරි ආදරේ දිල්ෂාන් අයියටයි ලසිත අයියටයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ වයිබ් අපිට සෙට් වෙන දේවල් තියෙනවානේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා හැදෙන මේ නිර්මාණේ මට කියාගන්න බැරි තරම් පුදුමාකාර ආදරණීය එනර්ජි එකක් තියෙනවා මේ අද ප්‍රේක්ෂකයන්ට පැතිරෙන. එතනින් පස්සේ චාරුකායියව ගන්න ඕනේ. එයා තමයි මේ හැමදේම රූපයට නගන්නේ. ඉස්සලම් පටන් ගන්න දිල්ෂාන් අයියා ඊට පස්සේ රසිත අයියා ඊට පස්සේ මට කියනවා ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා චාරුකායියත් එක්ක කතා වෙලා ඔන්න වැඩේ පටන් ගන්නවා. එතකොට ඒ විදිහට වැඩේ පටන් ගත්තට පස්සේ අපි බලනවා කවුද අපි මේකේ
කොරියෝග්‍රාෆි කරන්න ගන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපිට කවිඳු අයියව අපි තෝරගන්නේ මේකේ මේ පාට් එක කරන්න සුදුසුම එක්කෙනා එයා තමයි කියලා. ඊට පස්සේ අපි එනවා කවුද ස්ටයිලිස්ට්? අපි හැමෝම ආදරය කරන රැෆෙලා ෆර්නෑන්ඩෝ. මට හරි ආදරේ අක්කී. එයාගේ දායකත්වයේ කවදාවත් එයා කොහොමද කියන්නේ? ඒක මිල කරන්න බෑ කවදාවත්. මිල කරලත් නැහැ. ඒ හින්දාම එයාට මට කියන්න තේරෙන්නේ නැහැ මම කොච්චර ආදරේද සහ එයාගෙන් ලැබෙන මේ කලර්ස් අපේ නිර්මාණ කොච්චර ලෙවල් අප් කරනවද කියලා. ඉතින් ඒ එක්කම මේ ඔක්කොම මේ විදිහට හැදිලා අපේ ක්‍රෝ එකේ හිටියේ ඇත්තටම 200කට කිට්ටෝ එන්න ඩාන්සර්ස්ලා 50ත් එක්ක මට සමාවෙන්න ඕනේ මොකක් හරි මට මිස් වෙනවා නම් ඒ වගේම හෙයා බයි හරුන් ඒ වගේම මගේ මේකප් එක පසින්ද නිර්මාල් ඊට අමතරව මනනුවන් චානු රණසිංහ මට එයා ගැන කියන්න ඇත්තටම මේ වචනත් හිතා ගන්න බෑ මොකද ඒ කියන්නේ නිදි වර්ජිත වෙහෙසකර රාත්‍රී ගණනාවක් පහු කරලා මේ රංගනා ගීතය අන්තිමට පරිපූර්ණ කරන්නේ අපේ එඩිටර් අය හසිත ජයසිංහ අයියා මට පේන්නේ කෝ කියලා ආවෙලා නැහැ මම හිතන්නේ අද තමයි යා නිදාගන්නේ මේ සති ගානකට පස්සේ මම කියන්න කැමති යා තමයි තිරේ පිටුපස වීරයා කියලා මොකද මම ඒක ඇස් දෙකෙන් දැක්කා ඉතින් අපි මේ අපේ මුළු කණ්ඩායමටම ගොඩක් ආදරෙන් ගෞරවයෙන් මම මේ වෙලාවේ මම ආදරේ කියලා කියන්නේ අවස්ථාවක් කරගන්නවා. මොකද ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම මාව තමයි ගොඩක් අයට පේන්නේ අපේ ඔඩියන්ස් එකට. නමුත් මට මෙහෙම පේන්න බෑ ඒ කණ්ඩායම නැත්තම්. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මෙච්චර කාලයක් මගෙත් එක්ක එකතු වෙලා නිර්මාණ කටයුතු වල යෙදුණු හැම දෙනාම ගොඩාක් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා සහ මගේ ආදරය යාළුවට පිළිගන්නවා. Thank you. ඔබ තියෙනවා මම ඉන්න හුස්ම මටයි බිමට දාන්නවත් පුළුවන් වේද කියලා ඉච්චර අවිනිශ්චිතයි මේ ජීවිතේ. ඉතින් එහෙම ජීවිතයක ඕගොල්ලෝ මට හුස්මත් තරම්ම වටින පිරිසක්. මොකද තමන්ට තියෙන වටින කාලේ වැය කරගෙන අද දවසේ ආවට හැම දිනාටම එක හා සමාන ආදරයකින් ගෞරවයකින් මම ස්තුතිවන්ත වෙනවා. මෙතන මගේ ළඟම සහ මම ගොඩාක් ආදරය කරන අය ඒ වගේම මගේ ගීත වලට ආදරය කරන මගේ රසික රසිකාවියන් කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ හැමෝම මට මගේ හුස්මක් වගේ. ඉතින් මම ඔයගොල්ලන්ට පුදුම විදිහට ආදරෙයි. ඒ වගේම මෙතෙක් අවුරුදු දැන් 9ක් විතර වෙනවා 2016 ඉඳන් මේ සියලුම මේ කාලය පුරාවට මාත් එක්ක හිටියට මගේ ගීත ආදරෙන් දැනන ගත්තට බොහෝම ස්තුතියි. මොකද අපි කොච්චර හැකියාවන් තිබ්බත් නැතත් ඔයගොල්ලන්ගේ ආදරේ ගෞරවය නොලැබුණොත් අපිට හරියට නිකන් පණ නැති දෙයක් බවට පත් වෙනවා. ඉතින් අපේ නිර්මාණවලට ජීවය ලබා දෙන්නේ ආදරණීය රසික රසිකාවියන් ඒ වගේම අපිත් එක්ක අපේ හයියට ඉන්න හැමදෙනාම. ඉතින් ඒ තමයි ඔයාලා ගොඩක් ආදරේ. Thank you so much for coming. I love you all. Thank you. හොඳයි හැමදාම ඒක මගේ අම්මයි තාත්තයි මගේ ජීවිතේ කවදාවත් කිසිම අඩුවක් කරලා නැහැ. පුදුම ආදරයක් තියෙන සමහර වෙලාවට මට ටැප් එක ගාවට ගිහලා වතුර එකවත් ගන්න ඉඩ තියන්නේ නැති විදිහේ තාත්තා කෙනෙක් තමයි මට ඉන්නේ. ඒ තරම් පුදුම ආදරයක් මට ලබා දෙන මේ ගමනේදී ඒක පවා එයා ගිහිල්ලා ඉක්මනට ගෙනත් දෙනවා. මොකද ඒකත් මට මේ සපෝට් එකක් කියලා හිතලා. ඉතින් ආදරේ ඔය දෙන්නට මගේ කොහොමද කියන්න බැරි තරම් ආදරේ. බොහොම ස්තුතියි මගේ හයිය වෙනවට. මට ජීවිතේ හීන තිබ්බේ. ඒ කියන්නේ මම මෙහෙම වෙනවා කියලා හැම හීනයක් තිබ්බේ නෑ.
මට තිබ්බ එක හීනයයි ඒ මගේ අම්මයි තාත්තයි මගේ ජීවිතේ තියෙනකම් හැම වෙලේම මේ දෙන සතුටින් ඉන්නවා දකින එක තමයි හීනේ උනේ. ඒ හීනේ වෙනුනේ වෙනුවෙන් හැදෙන අරමුණ තමයි මේ ගායිකාවක් හෝ වේවා අධ්‍යාපනය හෝ වේවා මේ හැමදේම. ඉතින් අම්මේ ඔයාට මේ ආරාධනා කරන්නේ ඒ වගේම තාත්තට ආදරෙන් ආරාධනා කරනවා. මේක මම අවස්ථාවක් මගේ අම්මා මට අම්මයි තාත්තයි දෙන්නම එකතන කියනවා නම් නිත්‍ය අක්කා. එයාට වෙනම ඉස්තිරන් දෙනවා කියනවා. ඒ සීට් එක පිළිගන්න දෙනවා. මට මගේ ආරාධනා කරනවා නේ. මගේ අම්මා වගේම මට තිබුණ ආදරේ හැමෝම මම හදලා මම ඒක දැන් වචන නැහැ.